අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට වීඩියෝ හතරක් තියෙනවා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න bell icon click කරන්න ඒ වගේම ඔයාලට පුළුවන් channel එකට උදව් කරන්න ඒ වගේම පුළුවන් මේ channel එකේ ඔයාගේ දේශපාලනය ඉස්සරහට ගෙනියන්න බලන්න ඔයා කරන වැඩක් වීඩියෝ එකක් නේද ගමේ මොන හරි කර ශ්‍රම දානවා මේවා එකතු කරලා එවන්න පුළුවන් ලස්සන වැඩක් කරලා අපි ගේමක් ගමු 2029 ට තව කල් තියෙනවා ආතල්ලයක් ගම අවුරුදු දෙක තුනක් එක දිගට වීඩියෝ දාලා ඔයා ගමේ හැමෝටම පේනකොට ලස්සනට වැඩක් කරගන්න පුළුවන් බලන්න මේ පැත්ත කතා කරන්න මැසේජ් එකක් දාන්න. හරි ඒ වගේම අපි පළවෙනි වීඩියෝ එක බලන්න ඕනේ. මෙන්න ත්‍රස්තවාදී. කවුද මේ කියන්නේ? JVP කියන්නේ ත්‍රස්තවාදී. අපරාධේ ඡන්දෙ දුන්නේ. උඹලට ඇත්තටම යකෝ ලැජ්ජ වෙන්න ඕනේ. ත්‍රස්තවාදීන්ට ඡන්දෙ දීලා, මිනිසු මරුපෙවුන්ට ඡන්දෙ දීලා. අපිට පුළුවන් ද බං උන්ගේ වැඩක් බලාපොරොත්තු වෙන්න. අපිට පුළුවන් ද බං උන්ට කියලා රටක් හදාගන්න. මොනා කරන්නද? කරන්න දෙයක් නැහැ. උඹලා ඡන්දෙ දීලා ඉවරයි. යා දැන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ත්‍රස්තවාදීන් අද අපේ රටේ සාමාන්‍ය සමාජයට ඇවිල්ලා පාර්ලිමේන්තුවට පත් වෙලා මේ ඉදිරි පේළිවල තනතුරු දරනවා. අපේ රටේ මේ ත්‍රස්තවාදය හා සම්බන්ධ ප්‍රධාන සංවිධාන ගණනාවක් තිබුණා. LTT සංවිධානයේ ප්‍රමුඛ බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් හිටියා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාක්ස්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් හිටියා. දැන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ත්‍රස්තවාදීන් අද අපේ රටේ සාමාන්‍ය සමාජයට ඇවිල්ලා පාර්ලිමේන්තුවට පත් වෙලා මේ ඉදිරි පේළිවල තනතුරු දරනවා. ඒ වගේම රටේ ජනාධිපතිතුමට පත් වෙලා තියෙනවා. අපි ඒක අගය කරනවා ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණීම ගැන. ත්‍රස්තවාදී JVP කියන්නේ ත්‍රස්තවාදී කාලකන්නි ඈ මට නම් මුංග මේ පන්න ගන්න මොකක් හරි ක්‍රමයක් නැහැනේ මුංග පන්න ගන්න පුළුවන් නම් එදාට තමයි හම්බෝ මගේ ඇඟේ වතුර නේද නිවිල ගානට මේක ඉවරයක් වෙන්නේ. පා වෙනවා මේ මුං එක්ක. පා වෙලා තියෙන්නේ. අපි චාමරේ කතාවක් අහන්න. මේකේ මේ චාමර පොඩි ඉඟියක් දෙනවා. සජබේ 2029 එනවා කියලා. ඒක තමයි මෙතනින් ගන්න පුළුවන් වෙන්නේ නේද? පොඩක් ඔයාලට මේ කතාව අහනකොට තේරුම් ගන්න පුළුවන්. චාමර මොකාටද මේ ඉන්නේ යන්නේ කතාව අහලම ඔයාලත් පොඩ්ඩක් තේරුම් ගන්න. යා අධිකරණ ඇමතුමා දෙමින් පල්ලයට බහිනින්ද මම කියන්නේ. අධිකරණ ඇමතුමා දැන් විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කරන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක හොඳයි. හැබැයි මේ කතා කරගෙන තියෙන්නේ දෙකක් දීර්ඝ කරන්න නේද අධිකරණ ඇමතුමා. කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න තමයි ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුතුමාලාගේ මං හිතන්නේ කතා කරගෙන තියෙන්නේ. හැබැයි ඒ කතා කරගෙන තියෙන්නේ 27 දී දුන්නම 29 ඊළඟ මැතිවරණය වෙනකන් ඔයගොල්ලෝ දෙකක් දුන්නම මැතිවරණය දිනුවෙන් පස්සේ ඉතුරු තුන දෙන්න තමයි ඔයගොල්ලෝ හදාගෙන තියෙන්නේ. මං කියන්නේ එහෙම ඕනේ නැහැ. ඒක පහම දෙමු. මොකද පෙරදුනොත් ඒ මිනිත්තු පවුනේ. ඔයගොල්ලෝ ගාන්න පෙරදුනොත් ඉතුරු තුන ආය අපරාධනේ. ඕක පහම ගේන්න අධිකරණ ඇමතුමා. දෙකක් දැන් දෙන්නයි තුනක් පස්සේ දෙන්නයි. ඕක අපරාධයක් නේ. ඕක පහම දෙමු. නේද? තුනක් ආයෙ මොකටද ආයෙ පස්සේ දෙන්නයි. ඒ ඉස්සලා දෙකක් දෙන්නයි නේද? මේක ගිවිසුම කාලා තියෙන එහෙමලු. ඒක දෙකක් දෙනවා 29 මේ වෙනකන් ඡන්දෙන් පස්සේ ආයෙ තුනක් දෙනවා. එතකොට අපේ කවුරු හරි ආණ්ඩුවක් ගත්තොත් කවුද මුජිබුල් රහමලාල් සිනාවෙ ඉන්නවා. එයා අධිකරණ ඇමතිවත් වුණොත් එයාත් නීතිඥයෙක් ඊළඟ ආණ්ඩුවේ. එයා තිනාවෙ ඉන්නවා. එයා ඊට පස්සේ අර තුන කැන්සල් කරන ඉඳා දැම්මම දීලා තිබ්බම ඒක ලේසි. චාමර මහත්තයෝ මොකද්ද මේ වෙන්නේ? සජිබේ කොහොම හරි ගන්නවද උඩට? කොහොම හරි ගන්නවද උඩට? මේක ඉතින් කොහොමත් දන්නවනේ ඔයගලන්ට. මේ යන නෝමල් යන විදියට කොහොමද ගියොත් සජිබේ තමයි එන්නේ. හරිද? වෙන කණ්ඩායමකට මොකට හරි ඕන නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ ටිකක් නටන්න කරන්න පොඩ්ඩක් දඟලන්න වෙනවා. ඇත්ත කතාව. අපි යමු වීඩියෝ එකට යමු තුන්වෙනි එක බලන්න. මම මාර කතාවක් කියනවා. මමත් ඔයගලන්ට මීට කලින් කතාව කිව්වා. අනුරට 142ක් හෝ 43යි ඡන්දෙ තිබ්බේ. හැබැයි මම කියනවා අපිට එහෙම තිබ්බට දැන් මිනිස්සු කැමති වෙලා වැඩිලු. දැන් 175ක් කැමතිලු. කවුද මේ කියන්නේ? සූරපප්පද කියන්නේ? අපි අහලෙමු. පැහැදිලිවම කියලා තියෙනවා ජනාධිපතිතුමාට තියෙන ප්‍රසාදය 175ක් දක්වා වැඩි වෙලා. ඒතර පහුගිය කාලේ ගත්තොත් එහෙම ඡන්දෙදී ආවේ 150ක්වත් නැතුව. හැබැයි මේ අවුරුදු එකමාර කෙනෙකුට 175ක් දක්වා ප්‍රසාදය වැඩි වෙලා තියෙනවා. නීතිය සැමට උඩින් තියෙනවා. අනේ මහත්තයෝ වෙන්න බැරි කතානේ ඔයගොල්ලෝ ඇයි මේ වගේ මෝඩ අදහස් මිනිස්සුන්ගේ ඔළුව වලට දාන්නේ? ඈ මචං. එපා වෙනවනේ බා. 142යි නම් දිවි මචං ඒකෙන් ටික ටික තව තව අඩු වෙනවා මිසක් කවදාකවත් කිසිම ඇමරිකාවේ ජනාධිපති කෙනෙක්ටවත් මචං කැමැත්ත අඩු වෙනවා මිසක් මචං කැමැත්ත වැඩි වෙන්නේ නැහැ බං. උඹලට මාර කැල්කියුට් එකක් නේ බං තියෙන්නේ. උඹලට මොලේ කොහෙද දන්නේ තියෙන්නේ. කොහෙන් hina වෙන්නද කොහෙන් කතා කරන්නද බං උඹලා මේ කියන කතන්දර වල හැටියට. ඈ මචං 142 මචං දැන් ඇත්තේ ඔක 115 110 වගේ ඒ අතර ඇත්තේ. හැබැයි අනිත් විපක්ෂය ඡන්දයක් තියෙන ලඟ වෙනකොට ඔය එක එක ඡන්ද වැඩ අරව මේවා කරන්න ගත්තට පස්සේ ඕගොල්ලන්ගේ ඔය 110 15 අතරේ තියෙන එකත් 110න් යටට යනවා. මම ඔයාලට කියවනේ ඔයාලා දින්නොත් ඡන්දෙන් හරිද? ඔය තියෙන මොකක් හරි ඡන්දකින් ඔයාලා දින්නොත් මගේ channel ටික මම ඔක්කොම delete කර ගන්නවා කියලා. ඒක නිසා අභියෝග කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට එහෙම කැමැත්තක් නැහැ. ලුවෙත් කැමති නැහැ. මම මේ ළඟ දියන කොටත් මිනිස්සු කතා වෙන්නේ අයියෝ දැන්න වැඩක් නැහැ. මුන් අල්ලන්නෙත් නැහැ. හොරු අල්ලනවා කියලා අල්ලන්නෙත් නැහැලු. අපිට කණ්ඩ විදියකුත් නැහැලු. මින් කොවියන්ට සලකන විදිය බලන්නලු. මිනිස්සු කතා කරන්නේ ඕ මචං. උඹලා පිස්සු උඹලා මේ බැහැලා වැඩ කරා පාරේ ඵලයන්. ගෙවල් ගානේ ගිහිල්ලා එහෙම නැත්නම් ඇතුළට වෙලා මයික් එකක් ඉස්සරහා නිකන් පළපළ ඉන්න එක එක මගුල්. අපි යන් වීඩියෝ එකට ආපු හතරවෙනි එක බලන්න. මේ බලන්නකො බූරු ගහනවලු. අම්බෝ ඉතින් ඇත්තනේ මචං ඔය කඩපිලක ප්ලේන් ටිකක් ගහගෙන කසිප්පු පැකට් එකක් ගහගෙන සිගරට් එකක් බීඩියක් පුරාගෙන හිටපු මිනිස්සුන්ට මම උඹලා ඡන්දේ දීලා පාර්ලිමේන්තුව දැම්මා. ඉතින් උන්ට පුළුවන් ද බං ඕක නැතුව ඉන්න හැමදාම පුරුදු වෙච්ච එක පුරුදු වෙච්ච තැනට යනවා. බූරුක ගහ හිටියා ගෑනුන්ට කෝලම් කර කර ආතල් දී හිටියා. ඉතින් උන්ට ඒව තාම තියෙන පුරුද්ද. උඹලා ඉතින් පිස්සු උඹලට තමයි බැනලා එලවන්න ඕනේ. ගමේ මචං එහෙම කර කර හිටි මිනිහෙට ඡන්දේ දීලා හරියනවා කියහන්කෝ. ඌගෙන් අපිට පුළුවන් ද රටක් හදාගන්න.
යා වීඩියෝ එකට රාජ අනුග්‍රහයෙන් මලගෙවල බూరు ගස්සනවා. ඇත්තද? විජිත කුමාර ජයවර්ධනගේ වාර්තාව අත්තනගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මලගෙදරක මුදල් ඔට්ටුවට බూరు ගසමින් සිටි බව පැවසෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය දෙමොක්‍රාති බව පැවසුණු කතාවක් දුරදිග යාමෙන් අත්තනගල ප්‍රාදේශීය සභාවේ 17 වෙනිදා පැවති මන්ත්‍රී මාසික මහ සභාව රැස්වීම විනාඩි කිහිපයකට එකම ගාලගෝට්ටිය බවට පත් වුණා. මන්ත්‍රීවරු රාජ අනුග්‍රහයෙන් මලගෙවල මුදල් ඔට්ටුවට බూరు ගසන බව සරජන බලයේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සිය කතාවේදී නම සඳහන් නොකර චෝදනා ගොනු කර තිබුණා. මෙය සමාජ මාධ්‍යයට දාලා තියෙන ඔබතුමා ඒ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා සරජන බලයේ පක්ෂයේ මන්ත්‍රී ප්‍රියන්ත පුෂ්ප කුමාරට මේ අවස්ථාවේදී චෝදනා කළා තියෙනවා. මම මේක සමාජ මාධ්‍යයට දැම්මේ නැහැ. මේ වීඩියෝ දර්ශනේ මගේ ජංගම දුරකථනයේද ලැබී තිබුණා. එයා කියලා තියෙන්නේ එහෙමයි. ජාතික ජනබලවේගයේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සිය කතාවේදී මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පවසලා තියෙනවා. මම ගම් ප්‍රදේශයේ රාජ අනුග්‍රහයෙන් බూరు ගහනවා කියලා වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යයට දාලා තියෙනවා. පාරේ වැටලා මැරලා හිටිය අහිංසක මිනිසෙක්ගේ අවමගුලක් අපි කළේ. මලගෙදර රෑ හිටපු මිනිස්සු නිදා ගන්නවට මේක කළේ. ඔය වගේ දේවල් සමාජ මාධ්‍යයට දාන්න එපා. මිනිස්සුන්ට මඩ ගහන්න එපා. ඒ පවසමින් සරජන බලයේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට එලෙස චෝදනාවක් එල්ල කළා තියෙනවා. ඒ වාර්තාවම ලංකාදීප සටහන මලගෙදර බూరుව ගහන කතාවෙන් අත්තනගල්ල සභාව රැස්වීම ගාලගෝට්ටියක් වෙයි. SUWK ජයවර්ධන වතු පිටිවල සිටගෙන වාර්තාවක තමයි එලෙස කතා කරලා තියෙන්නේ. ඒ වාර්තාව සටහන් කරලා තියෙන්නේ මල් පැල කිව්වට ගස් ටික මෙන් අවුරුද්දෙන් බිමට පාත් වෙලා. බෝක්කුවක් උඩ කහට එකක් බිබී බීඩියක් උර කසිය උගුරක් ගගහ මලගෙදර කර නයිට ගගහ කැරම් මතක් දාම් මතක් ඇද ඇද බూరు අතක් ඇද ඇද හිටපු සෙට් එකක් ඇතුළට ආවට පස්සේ ඔයිට වඩා ඉතින් දියක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒක රැයකින් මල් පැලනේ බලාපොරොත්තුනේ මේ වඩෝස් ගාල මල් පැල ටික බිමට කඩා පාත් වෙලා දෙයනේ. මල් පැල වෙන්න ගියේ පොය 18යි. දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් මලගෙවල බూరు ගහනවාද කියලාත් අහන්න සිද්ධ වෙන තැනට ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නේ බూరు ගහපු එකද අරක සෝෂල් මීඩියා දාපු එකද දෙකෙන් කෝකද? මේ වගේ මිනිස්සුන්ට මචං ඡන්දෙ දීලා අපිට රටක් හදාගන්න බෑ. ඒක තේරුම් අරගත්තා නම් හොඳටම ඇති. මචං තමන්ගේ පවුලේ ළමෙක් ගනින් කො නටන කරන දඟලන මේ වගේ කොල්ලෙක් එක්ක පාට වගකීමක් දුන්නොත් ඌ මොකද කරන්නේ? ඌට හිතා ගන්න බෑනේ බා. ඌට හිතා ගන්න බෑ. ඌට මචං උගන්නලා කරලා පොඩ්ඩක් අත්දැකීම් දීලා එහෙම තමයි ගේමක් ගහන්න ඕනේ. ඕගොල්ලෝ ගා මුකුත්ම තිබුණේ නැහැ. නිකම්ම අර බුදියගෙන කොහේ හරි තැනක වැඩක් කරන්න දුන්නත් උන් බුදිය ගන්නවා පැත්තකට යනවා අයිනකට යනවා අරගලයක් තියෙනකොට පඩි වැඩි කරන්න කියනවා. එහෙම නටනට හිටපු උන්ගේ මොන වැඩ ගන්නද බා? උඹලා අනාගත ජීවිතේ රටත් එක්කම කෙල කරලා අගාධයට දාලා තියෙන්නේ. ඔය තියෙන සජබි හරි UMP හරි පොහුටුට ඡන්දෙ දීලා දාන්න උන් ටික මොන හරි කාලා කරලා නටලා ගායලා හරි රටට හදලා දෙයි. උන් ගරා ගන්නවා නම් හොරගම් කරනවා නම් කරගෙන මොකක් හරි රටත් හදාගන්න කියන්නේ. අපිටත් ඒ වැඩෙන් ගේමක් ගහගෙන ඉන්න පුළුවන් නේ බා. අනු කන බොන දේවල් හොයන්න යන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ ඔයගලන්ට. හොයන්න යන්න එපා අනුන්ගේ පෞද්ගලික දේවල් අරවා මේ වැඩක් නැහැ. මුන් තමයි හොය හොය ඔයගලන්ගේ කන් වලට දාලා ඔයගලන්ගේ ඔලු කුරුවල් කරේ. එහෙම කළා තමයි උඹලා අන්තිමට අනුන්ගේ දේවල් හොය හොය හැමතැනම යන්නේ. යන්න එපා. හොයන්න එපා අනුන්ගේ දේවල්. කාලා උන් බීලා උන් රටක් හදලා දෙයි මචං. ඔය UMP පොහොට්ටු සජිප තුනම එකයි කිසි කරදරයක් නැහැ. උන් ඕන දෙයක් ගේමක් ගහලා දෙයි. අනිවාර්යයෙන්ම ලෝයෙත් නැති වෙන්න. හරි එතනින් අද වැඩසටහන අවසන් කරනවා. ඕගලන්ට පුළුවන් හෙට දවසේ ආයිත් එකතු වෙන්න. එහෙනම් දැනට සබ් ගන්නවා.